හරි ඉතිං සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලු දෙනාම අදත් මගේ YouTube channel එකේ ඉන්න අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අදත් මම ඔයාලට ගෙනත් තින්නේ අස්වැසුම් පිළිබඳ අලුත්ම තොරතුරක් තමයි. අලුත්ම තොරතුරු අස්වැසුම් පිළිබඳ දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. යාළුවන්ට අනිත් කට්ටියට බලන්න share කරන්න. අනිවාර්යයෙන්ම වැදගත් තොරතුරු අනිවාර්යයෙන්ම ඔයාලට එසනින් දැනගන්න ඕන නම් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. ඒ වගේම description එකේ පහළ දෙන group වලට join වෙලා අපිත් එක්ක ඉන්න. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් අනිවාර්යයෙන්ම සියලුම තොරතුරු අස්වැසුම් පිළිබඳ සියලු තොරතුරු සැනින් දැනගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකෙන් ගෙනත් තියෙන අස්වැසුම් තොරතුරු පිළිබඳ සාකච්ඡා කරන්න. හරි ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට බලන්න පුළුවන් මේ දවස්වල ලොකු වැඩක් යනවා රජය විසින්. ඒ කියන්නේ අස්වැසුම්ලාභීන්ව සවි බල ගන්නනවා. එහෙම නැත්නම් අස්වැසුම්ලාභීන්ට විවිධ ක්‍රම හොයලා දෙනවා සවි බල ගන්නවා කියලා මේ දවස්වල වැඩක් යනවා. ඒක තමයි මේ දවස්වල බලා ගන්න පුළුවන්. හරි ඉතින් මේකෙන් අපි දැන් අද කතා කරගමු මේ සවි බල ගන්න නියම කියන එක ගැන. හරියට මොකක්ද ඉන්නේ මේක මොකක්ද කරන්නේ මෙයාලා මොන වගේ අරමුණක් බලාපොරොත්තු මේ දේ කරන්න කියලා. ඉතින් මේක ගොඩක් channel වලින් ගෙනත් තියුන්නේ නැහැ. ගොඩක් channel කියන්නේ channel වල මේ වීඩියෝ එක පිළිබඳව ඔයාලා දැනුවත් කරලා තියුන්නේ නැහැ. ඉතින් මගේ channel එකේ විතරයි මේක දැනුවත් කරන්නේ. ඉතින් ඒක දැනගන්න මේ වගේ තවත් විස්තර දැනගන්න අනිවාර්යෙන් channel එක subscribe කරගන්න. ඉතින් අපි බලමු මොකද්ද මේ සවි බල ගන්නවා කියන එක අස්වැසුම්ලාභීන් පිළිබඳව. ඉතින් අපි උදාහරණයක් විදිහට බලමු. ඔන්න අපි බලමු පවුලේ 5 දෙනෙක් ඉන්න පුද්ගලයන් 5 දෙනෙක් ඉන්න පවුලක් ඉන්නයි කියලා බලන් හිතමු. එතකොට අම්මා තාත්තා ඉස්කෝලේ යන පොඩි ළමයෙක් තව පොඩි ළමයෙක් ඒ වගේම තව තරුණයෙක් ඉන්නවා. ඒකම සමහරට තරුණයාට අවුරුදු 25ක් වගේ 20ක් 25ක් වගේ වෙන තරුණයෙක්. එතකොට එයා මුකුත් වැඩක් කරන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්නවා නම් මෙන්න මේ වගේ ගයක් තියෙනවා කියලා හිතමු. අපි හිතමු ඔයාලගේ පැත්තේ මේ වගේ නිවසක් තියෙනවා නම් මේ නිවසට අස්වැසුම පිළිබඳ ඒ අදාළ රජ නිලධාරීන් ඇවිල්ලා එයාලා කරන්නේ ඒ අදාළ තරුණයාට රජයේ රස්සාවක් කරන්න පුළුවන් නම් ඒ කියන්නේ එයාගේ සුදුසුකම් මොනවද කියලා බලලා එයාට රජයේ රස්සාවක් කරන්න සුදුසුකමක් තියෙනවා නම් මේ පුද්ගලයාව රජයේ රස්සාවකට මෙයාලා යොමු කරන එක තමයි කරන්නේ. එහෙම කරලා ඒ අදාළ පවුලෙන් අස්වැසුම කපා හැරීම තමයි මෙයාලා කරන්නේ. ඉතින් මෙන්න මේක තමයි මෙයාලා මේ කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ විදිහට ඔයාලට අනිවාර්යයෙන්ම නිශ්චිත ආදායමක් ලබන්න පුළුවන් විදිහට එයාලා හදලා දෙනවා. ඉතින් ඒ වගේම අපි තව උදාහරණයක් ගත්තොත් සමහර විට පවුලක ඉන්න පුළුවන් වැඩිහිටියන් දෙන්නෙක්. ඒ කියන්නේ වයස්ක මිනිස්සු දෙන්නෙක්. ඒතකොට එයාලට රස්සාවක් කරන්න බැහැනේ. ඒතකොට එයාලා ඒ වගේට අස්වැසුම ලබා දෙනවා. එයාලා කපා හරින්නේ නැහැ. ඉතින් මම කලින් කිව්වා වගේ අර වගේ පවුල් වලට තමයි මෙයාලා ඒ දේ කරන්නේ. ඉතින් මේ විදිහට ලක්ෂ 3ක විතර අස්වැසුම කපා හරින්න තමයි මෙයාලා තීරණය කරලා තින්නේ. ඉතින් මේක වෙන ඉස්සරහට වෙන හින්දා තමයි මම ඔයාලට ගෙනාවේ. ඉතින් මේක අනිවාර්යෙන් මේ දේ මෙයාලා කරනවා. මොකද එතකොට ඒ අදාළ අස්වැසුම්ලාභීන් ප්‍රමාණය අඩු කරන්න තමයි මෙයාලා මේ දේ කරන්නේ. ඉතින් මේ වගේ නිවුස් මේ වගේ අස්වැසුම් පිළිබඳ පුවත් ඔයාලා ගාවටම ගෙන්න ගන්න ඕන නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරන්න. මතක ඇතුව bell icon එක all දාලා තියාගන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම සුබම සුබ දවසක්.